පෙට්‍රල් එන්ජින් වලට ස්පාර්ක් ප්ලග් එන්නත් ඩීසල් එන්ජින් වලට ස්පාර්ක් ප්ලග් නොවෙන්නත් හේතුව ඇයිද කියලා ඔයගොල්ලෝ කල්පනා කරලා තියෙනවද? සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින් වලට ස්පාර්ක් ප්ලග් එකක් එන්නේ නැහැ. සම්පීඩන පහරදී ඒ කියන්නේ කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදී පිස්ටන් එක BDC ඉඳලා TDC යද්දී එම වායු ප්‍රමාණය සම්පීඩනයට ලක් වෙලා උෂ්ණත්ව ඉහළ යාමක් සිද්ධ වෙනවා. එහිදී වෙන උෂ්ණත්ව ඉහළ යාම ඩීසල් දහනය වීම සඳහා ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍යයෙන් ඩීසල් වල ස්වයං ජ්වලන උෂ්ණත්වය self ignition temperature එක සෙල්සියස් අංශක 210ක් වගේ. නමුත් පෙට්‍රල් වල මෙමාගිය සෙල්සියස් අංශක 247ත් 280ත් අතර අගයක දෝලණය වෙන නිසා සම්පීඩන පහරදී ස්පාර්ක් ප්ලග් එකක් නැතුව පෙට්‍රල් දහනය කිරීම අපහසු වෙනවා. එම නිසායි ඩීසල් වලට ස්පාර්ක් ප්ලග් එකක් එන්නේ නැතුව පෙට්‍රල් වලට ස්පාර්ක් ප්ලග් එකක් එන්නේ.